මවමින් උත්තම අප දෙව් සමිඳුන් කරනා ලෙස මෙහෙවර මේ ලෙස හෙළි කරමින් බිරිඳු වදනකට මේ අයුරින් ගොඩ නගමින් කියමින් අප අසනුව දෙසවන් යොමු කරමින් අසාය දැනගන්න සිතා දැනුම ලබන්න ආරම්භයේදී මැව්වේ අහසත් පොළවත් මුලදී එය තුල තිබුණේ මහගන අඳුරක් දෙවිදුන් පැවසූ විට ඇති මේ වගේ එළියක් විශ්වයේ බල මහිමය ඒ තුල රජ කරමින් අඳුර රැයයි කීවා එළිය දවල් වූවා දෙවැනි දවස ආකාශයේ වේවා කියමින් අහසින් යට තිබුවේ ජල කඳ වෙන් කරමින් ගුවනට හිස් ආකාශයේ යන නම තබමින් උදයට සවසයි යන දෙක ඇති කළ සැනකින් සවස් කාලේ ඇති වුණා යලි දුන්දේ ලැබුණා අහසට යට තිබුණු ජලය එක් තැන් කරමින් වියලි බවට පත් පෙදෙසට පොළවය කියමින් ජලය පිරුණු තැනක මුහුදයයි නම් තබමින් ගස්වැල් පොළොවේ හට ගන්නට සලස්වමින් දෙවැනි දිනය මෙලෙසිනා පොළොව මුහුද සෑදුනා දවලට ආලෝකය දෙන මහ හිරු මඩලක් රැට එළිය දෙන්න සඳක් තර සමූහයක් මවමින් දකිමින් ඒවා වෙන්වන මෙහෙයක් සිව්වන දින සමිඳු දුටුවේ ඒ බව යහපත් මෙලෙස ඉර සඳ ලැබුණා දිවා රැද වෙන්නුණා ජලජ මසුන් හා අනෙකුත් සෑම සතුන්ද අහසේ ඉගිලෙන සෑම වර්ගයේ පක්ෂීන්ද මවමින් ඈ සැර දේවා වන මෙලෙසින්ද පැවසුසේක පස්වන දින උතුම් සමින්ද පක්ෂි කැලක් ඇති වුණා ජලජ සතුන් බිහි වුණා පොළොවේ සිව් පාවුරඟුන් සතුන් මවාලා උන්ට කෑම ගන්නට ගහ කොළ ඇති කරලා දෙවිඳුගේ පිරිගුණයෙන් යුත් දෙදෙනෙකු සදලා ලෝකය පාලන කරන්න ඔවුන් පත් කළා සවැනි දිනේ මෙලෙසිනා ලොවම පිරිපුන් ලෙසිනා මේ ලෙස පියවර හයකට ලෝකය මවමින් සත්වැනි යුගයේ නිවාඩු ගත් දෙව් සමිඳුන් ආසිරි ගන්වා මේ දින ශුද්ධය කියමින් නියම කළා ඒ දින පරිශුද්ධව තබමින් මෙලෙස ලෝකය මවලා දුන්නේ අපට පවරලා මෙලෙස ලෝකය මවලා දුන්නේ අපට පවරලා මෙලෙස ලෝකය මවලා දුන්නේ අපට පවරලා මෙලෙස ලෝකය මවලා දුන්නේ අපට පවරලා